ඔයාලා වෙල්කම් කියලා පිළිගන්නවා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකට. QLC කියන්නේ quarter life crisis කියන එක. ඔයාලත් සාමාන්‍යයෙන් දැනලා ඇති සමහර වෙලාවට ඔයා ලයිෆ් එකේ පිටිපස්සෙන් ඉන්නවා වගේ. ස්පෙෂලි ඔයා වයස 25 30 අතර වගේ ඉන්න කෙනෙක් නම් ඒ වගේ යාට තමයි මේ quarter life crisis එක වැඩිපුරම දැනෙන්නේ. quarter life crisis එක කියන්නේ හරියටම කියනවා නම් තමන්ට තමන්ගේ කරියර් එක ෆිගර් අවුට් කරගන්න බැරුව. එහෙම නැත්නම් ලයිෆ් එකේ ඩිරෙක්ෂන් එක ෆිගර් අවුට් කරගන්න බැරුව මම මොකක්ද කරන්න ඕන කියලා හොයාගන්න බැරුව ස්ට්‍රගල් කරන එකට. ඉතින් ඒකට ඉන්ටර්නෙට් එකේ එක තියරිස් තියුණාට කොහෙවත් නැහැ හොඳ ෆ්‍රේම්වර්ක් එකක් ස්ටෙප් බයි ස්ටෙප් මේක මේ ෆිගර් අවුට් කරගන්න. ඉතින් දැන් වෙනකොට මේ quarter life crisis කියන එක තව ගොඩක් වැඩි වෙලා තියෙනවා. මොකද AI ඊළඟට අපි ඉන්නේ මේ post pandemic economy එකක නිසා covid වලින් පස්සේ. ඉතින් මේකට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ ෆ්‍රේම්වර්ක් එක ඩිසයින් කරේ. ඉතින් මේක ඇතුළේ මම මෙහෙම තමයි කරන්නේ basically. අපි පටන් ගන්න ෆවුන්ඩේෂන් එක දාගන්න. ඔයාගේ පර්සනැලිටි එක ඇනලයිස් කරලා මේ වැඩේට අපි යූස් කරනවා අංක විද්‍යාව නැත්නම් නියුමරොලොජි එක AI එකක්. AI එක විදිහට අපි යූස් කරන්නේ grok කියන AI එක. ඉතින් මේ දේවල් යූස් කරලා ඔයාගේ පර්සනැලිටි එක අපි ඇනලයිස් කරලා බලලා ඒක හරහා ඊළඟට ස්ටෙප් බයි ස්ටෙප් අපි යනවා ඔයාලට හරියටම හරියන්න මොන වගේ කරියර් එකක්ද කියලා ෆිගර් අවුට් කරගන්න. මේක මම මගේ යාළුවෝ සහ තා කීප දෙනෙක් එක්කම ටෙස්ට් කරලා බැලුවා. එන රිසල්ට් එක සෑහෙන්න ඇකියුරේට්. මේ ස්ටෙප්ස් වලින් පුළුවන් වෙනවා ඔයාලට ඔයාගේ කරියර් එකේ ඩිරෙක්ෂන් එක බොහොම ඉක්මනට අවුරුදු ගානක් අවුරුදු එකක් දෙකක් සාමාන්‍යයෙන් මේක හොයාගන්න ඔයාලට ස්ට්‍රෙස් වෙන්න වෙනවා. ඔයාලට එක දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න වෙනවා. එහෙම වෙනවා. හැබැයි එහෙම ඕන නැහැ. මේ මගේ ෆ්‍රේම්වර්ක් එකෙන් පුළුවන් ඔයාලට ඒක within 1 month ඇතුළත ජර්නල් කරලා පවා හොයාගන්න. හැබැයි මාසයක් යන්නෙත් නැහැ. එක දවසක් ඇතුළත සෑහෙන ලොකු ඩේටා ප්‍රමාණයක් ඔයාලට හොයාගන්න. ඒ කියන්නේ සෙල්ෆ් ඩිස්කවර් කරගන්න පුළුවන් වෙනවා එක දවසක් ඇතුළත. ඊළඟට මාසයක් වගේ ජර්නල් කරන්න තියෙනවා. මේ මාසයක් වගේ ජර්නල් කරනකොට ඔයාගේ තියෙන තව පැටර්න්ස් ඔයාගේ තියෙන බිහේවියර් පැටර්න්ස් කියලා අපි කියනවා සයිකොලොජිකලි. මේ වගේ දේවල් පවා ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේව through මේ quarter life crisis කියන එක ඔයාලට සෑහෙන හොඳට මැනේජ් කරගන්න පුළුවන් වෙනවා මගේ QLC framework එක follow කරොත්. කැමති නම් enroll වෙලා බලමු.